උද්යෝගමත් දවසක් ඒවා ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා හැමෝටම ඔයාලා මේ කොතුලා ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින්. ඉතින් ඉදිරියේ පැවැත්වෙන සියලුම ක්‍රිකට් තරඟවල විස්තර දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි දන්නවා අද දිනේ සිට ආරම්භයම නියමිතයි පාකිස්තානයේ පැවැත්වෙන 11 වන PSL තරඟාවලිය. තරඟවලට කණ්ඩායම් 6ක් ක්‍රීඩා කරනවා. එම කණ්ඩායම් 6ට අපේ ක්‍රීඩකයන් විදිහට ඇතුළත් වී තිබෙන්නේ ක්‍රීඩකයන් සිව් දිනයි පමණයි. ඒ කියන්නේ එම සිව් දින කණ්ඩායම් 3කට ඇතුළත් වී තිබෙනවා. ඒ වගේ මෙම කණ්ඩායම් 6ට මූලික වටේ තරඟ සහ එලිමිනේටර් වගේම ක්වොලිෆයි තරඟ සහ අවසාන මහා තරඟය සමගින් තරඟ 44ක් තිබෙනවා ක්‍රීඩා කරන්න. ඒ අනුව මෙම තරඟ වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් 6 බවට පත් තිබෙනවා. පෙෂාවර් සල්මි කණ්ඩායම, ලාහෝර් කුවාලන්ඩර් කණ්ඩායම, හයිදරාබාද් කින්ස්ටන් කණ්ඩායම, කුවෙට්ටා ගඩිට කණ්ඩායම, රාවල්පින්ඩි කණ්ඩායම වගේ මුල්තාන් සුල්තාන් කියන කණ්ඩායම් 6. එෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් දෙනෙක් මෙම තරඟ ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගනිද්දී අපි දන්නවා තසුන්චානක මුලින්ම PSL තරඟාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කරගත්තා. නමුත් ඔහු PSL තරඟාවලිය අතහැර දමා IPL තරඟාවලිය වෙනුවෙන් කෝටි 6කට තමන්ගේ ක්‍රීඩාශීලීත්වය විකිණීමට කටයුතු කළා. ඉතින් ඒ විස්තර ඒ විදිහට ගෙනේදී මෙවර මෙම තරඟාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව සිව් දෙනෙක් බවට පත්වෙද්දී කුසල් මෙන්ඩිස් පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඒ වගේම හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් මයිස් තීක්ෂණ වගේම කුසල් දනි පෙරේරා තමයි ක්‍රීඩා කරන්නේ. ඊටත් අමතරව දුනිත් වෙල්ලාලගේ ලාහෝර් කුවාලන්ඩර් කණ්ඩායම වෙනුවෙන් තමයි ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගෙන තිබෙනවා. ඉතින් මේ විදිහට මෙම තරඟ ආරම්භයේදී අද පස්වරු 7ට ආරම්භ වීම නියමිතයි තරඟවලට අදාළව පළමු තරගය. එම තරගයේ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විදිහට දුනිත් වෙල්ලාලගේ මයිස් තීක්ෂණ වගේම කුසදනිත් පෙරේරා ක්‍රීඩා කිරීම නියමිතයි. ඒ අනුව තරගයේ පැවැත්වෙන්නේ හයිදරාබාද් කණ්ඩායම සහ ලාහෝර් කියන කණ්ඩායම් අතරයි. කෙසේ නමුත් ප්‍රේක්ෂකයන් නොමැතිව තමයි මෙම තරඟ පැවැත්වීමට ඔවුන් සැලසුම් කොට තිබෙන්නේ. ඉතින් දැන් බලමු අදින් ආරම්භ වන මෙම තරඟාවලිය කෙසේද ඔයාලට සජීවීව නැරඹීමට හැකියාව තිබෙන්නේ කියලා. මේදී ඩයලොග් TV පාරිභෝගික ඔයාලට ද පපරේ 1 චැනල් අංක 62ද ද පපරේ 1 HD චැනල් අංක 126 ඔස්සේ තරඟ නැරඹීමට අවකාශය උදා වෙද්දී ඩයලොග් ප්ලේ ඇප් එක ඔස්සේ තරඟ නරඹන්නට ඔවුන් අවස්ථාව උදා කර තිබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි අදින් ආරම්භ වන PSL තරඟවලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය වගේම තරඟයෙන් නැරඹීමට ඇති සියලුම ආකාර පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ගෙනීමට තියෙන්නේ. එහෙනම් ඉදිරියේ පැවැත්වෙන තරඟවල උණුසුම් අප්ඩේට් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින් එක් වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.